අපි ආවාද සදර්න් ඔන්ටේරියෝ වල ඔටාවා වල මර්බ්ලු මට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් මේ වෙට්ලන්ඩ් එකකට මේක පීට් වලින් හැදිච්ච වෙට්ලන්ඩ් එකක්ලු මේකේ හිස්ටරි එක තියෙනවා දැන් මම මෙහෙම පෙන්නපුවම මේකේ අනිත් පැත්තන පෙන්නන්නේ එතකොට මේකේ කියන හැටියට අයිස් ඒජ් එකේ කෙළවරේදී හැදිච්ච පීට්ලන්ඩ් එකක් පීට්ලන්ඩ් කියන්නේ සිංහලෙන් මොකද දන්නේ පීට් පසට කියන නමක් මන් දන්නේ නැහැ. ඉතින් මම ලස්සන මේ වෙට්ලන්ඩ් එක බලන්නයි යන්න හදන්නේ. මේකේ ලොකු බෝඩ් වොක් එකක් තියෙනවලු. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් ලංකාවෙත් අපේ තියෙනවනේ මොනවාද දියත එහෙමත් නැත්නම් තව වෙට්ලන්ඩ්ස් කීපයක බෝඩ් වොක්ස් හදලා තියෙනවා. ඉතින් මේකෙත් බෝඩ් වොක් හදලා තියෙනවා කියලා තියෙනවා කිලෝමීටර් 1.5ක් දුර. ඒකේ දැන් අපි ඇවිදින්න යන්නයි හදන්නේ. මායි මගේ මහත්තයයි මහත්තයාගේ නංගි අපි තුන්දෙනාම දැන් මේ බෝට් වෝක් එකේ ඇවිදලා වෙට්ලන්ඩ් එක බලන්නයි යන්න හදන්නේ. ඉතින් මං චුට්ටක් ඒක ගැන කතා කරන්නම් ඉස්සරහට. ඉතින් බෝඩ් වෝක් එක පටන් ගන්න තැන තමයි මේ තියෙන්නේ. දැන් මේක හරි ඉන්ට්‍රස්ටින් බෝඩ් වෝක්ස් හරිම වටින්නේ මොකද අපි පරිසරයට හානියක් නොකර ඒ කියන්නේ පාරවල් හදන්නේ පරිසරයේ උඩින්. ඉතින් මම මීට කලින් ඇමරිකාවේ වෙට්ලන්ඩ් එකකට ගියා කැනඩාවේ වෙට්ලන්ඩ්ස් ගානකට ගිහින් තියෙනවා. මේ විදිහට බෝඩ් වෝක් එකක් නිසා අපිට ආරක්ෂා කරගන්න පුළුවන් පරිසරය ඇතුලෙන් වතුර යනවා වතුර වැඩි කාලෙට කිසි ප්‍රශ්නයක් නැතුව මේ වෙට්ලන්ඩ් එක රැක ගන්න පුළුවන්. ඉතින් ඒක ලංකාවෙත් දැන් හදලා තියෙනවා. එතන ඉන්නවා චූටි කුරුල්ලෙක් ගියා. ලයිකන්ස් තියනවා ගස්වල මේ බලන්න දලු එනවා හරිම ලස්සනයි. මල් සහ දලු එනවා දැන් මේ ඒ වගේම මේ ටයිෆා කියන ග්‍රාස් එක තමයි මේ මැරිලා තියෙන්නේ. මං ගිය සැප්තැම්බර් වල කැනඩාවේ ආව වෙලේ මේ ටයිෆා ග්‍රාස් එක හොඳට හැදිලා තිබ්බා. දැන් ඒ ටයිෆා ග්‍රාස් එකේ ඒ කියන්නේ මොනවාද හම්බුපන් කියන එකේ මල තමයි ඔය දැන් පර වෙලා තියෙන්නේ. ටයිෆා කියන්නේ හම්බුපන්. ඉතින් අපි බලමු මොනවද අපිට බලා ගන්න තියෙන්නේ මේ වෙට්ලන්ඩ් එකේ කියලා. පෙනෙයිද දන්නේ අන්න අර ලේන් හාමි දුවනවා ඉස්සරහට. හරිම ලස්සනයි යා රෙඩ් ස්ක්විරල්ලුත් නෙමෙයි ග්‍රේ ස්ක්විරල්ලුත් නෙමෙයි බලා ගන්න වෙනවා ඉස්සරහට කවුද යාගේ නම කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ වෙට්ලන්ඩ්ස් වල තියෙන ලොකුම වාසිය තමයි අපිට මේ බොගී ලෑන්ඩ් එකක ඒ කියන්නේ මාෂි ලෑන්ඩ් එකක් වතුර තියෙන අර මේ මඩ ගොහරු කියලා අපි හිතුවට මේවා සරු නෑ කියලා හිතුවට මේවා තමයි සාමාන්‍යයෙන් පරිසර පද්ධතියක තියෙන වටිනාම පරිසර පද්ධතීන්. මොකද වතුර ඒගොල්ලන්ට තියාගන්න පුළුවන්. ඒ වතුර අවශ්‍ය වෙලාවට එළියට දාන්න පුළුවන්. මේ දැන් මේ ටයිෆා ග්‍රාස් එක මැරිලා වගේ තිබ්බට දැන් ඒගොල්ලන් එනවා. මට පේනවා දැන් ඒගොල්ලන් චූටිවට කොළ පාටට ඉන්න බලන්න මෙන්න මේ හරියේ කොළ පාටට ආපහු හැදෙනවා පේනවා. ඉතින් වින්ටර් එකේ මැරිච්ච ග්‍රාස් ආපහු එනවා. මේ ඔක්කොම මේ පරිසර පද්ධතියේ ඉන්න බත් කූරෝ ගෙම්බෝ මාළුවෝ හැමෝම ලොකු පරිසර මෙහෙයක් කරන අය. අර ෆ්ලෝටර් කෙනෙක් යනවා දියමත ලිස්සන්න කියන අය ඉන්නවා. ඒගොල්ලමුත් හරිම වටිනා මෙහෙයක් කරන චූටි සත්තුන්. ඒක නිසා අපි වෙට්ලන්ඩ්ස් ගොඩක් වෙලාවට මිනිස්සු වැඩක් නැහැ කියලා පස්පුරෝල ඒ වගේ බිල්ඩින් හදන්න උත්සාහ කරනවා. ඒක නෙමේ විය යුත්තේ තෙත් භූමියක් කියන එක හදවත වගේ දෙයක් අපේ ඇඟේ. ඒක නිසා ඒක හරිම වැදගත් රැකගන්න එක. ඒක නිසා තෙත් භූමිය කවදාකවත් පරිසර දූෂණයට ලක් කරන්න හොඳ නැති පරිසර පද්ධතීන් අපි අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න ඕනි පරිසර පද්ධතීන් මේවා. මේ කැනඩාවේ ඔන්ටේරියෝ වල වෙට්ලන්ඩ් එකක්.